පරිණාමක සම්බන්ධ ගණන්වලදී අපි මුලින්ම මේ ප්‍රාථමික දඟරය සහ ද්විතීක දඟරය පිළිබඳව දත්ත ටික වෙන වෙනම ලියාගෙන ඉන්න එක ලේසි වෙනවා. දැන් මේ ගානේ 100% කාර්යක්ෂමතාවයක් ඇත. එහි ප්‍රාථමික දඟරයේ පොටවල් 5000ක්. එහෙනම් ප්‍රාථමික දඟරයේ දත්ත තමයි අපි P අකුරෙන් දක්වන්නේ. පොටවල් ගානට අපි N කියලා කියනවා. එහෙනම් NP කියන්නේ ප්‍රාථමික දඟරයේ පොටවල් ගාන. එතනින් අපි ලියාගමු පොටවල් 5000ක් තියෙනවා කියන එක. පොටවල් 5000ක් තියෙනවා. ඒ වගේමයි අපි ගත්තොත් ද්විතීක දඟරයේ පොටවල් 500ක් තියෙනවා. NS අකුරෙන් අපි ඒක දාලා තියෙනවා. එතකොට මේ වගේ ප්‍රශ්නක ප්‍රාථමික දඟරයේ පොටවල් ගානට වඩා ද්විතීක දඟරයේ පොටවල් අඩු වෙනකොට අපි ඒකට කියනවා අවකර පරිණාමකයක් කියලා. එතකොට මේකෙදි විභවාන්තරයේ ද්විතීකය හරහා ප්‍රේරණය වෙන්නේ ටිකක් අඩුවෙන් ප්‍රාථමිකයට වඩා අඩුවෙන් තමයි ප්‍රේරණය වෙන්නේ. ඒ වගේමයි ප්‍රාථමික දඟරයට වෝල්ට් 230ක ප්‍රතිවර්ත ධාරාවක් ලබා දෙනවා. V කියන්නේ මේ විභවාන්තරය 230යි වෝල්ට්. ප්‍රාථමික දඟරයට 230ක ප්‍රතිවර්ත ධාරාවක් ලබා දෙන අතර ඒ තුලින් ඇම්පියර් 5ක ධාරාවක් එහෙනම් එයාගෙන් ගලා යන ධාරාව ඇම්පියර් 5යි. IP කියන්නේ 5යි. දැන් අපි බලමු එහෙනම් මේ පරිණාමකයේ සම්බන්ධව ගණන් හදද්දී අපිට වැදගත් වෙන සමීකරණ දෙකක් තියෙනවා. එකක් තමයි මේ පරිණාමකයේ තියෙන පොටවල් අතර අනුපාතය විභවාන්තර අතර අනුපාතයට සමානුපාත වෙනවා. ඒ කියන්නේ ප්‍රාථමිකයේ පොටවල් ගාන බෙදීම ද්විතීකයේ පොටවල් සමානයි ප්‍රාථමිකයේ විභවාන්තරයේ බෙදීම ද්විතීකයේ විභවාන්තරය. එතකොට දැන් මේ සමීකරණයට අපිට දාලා ද්විතීකයේ හරහා ප්‍රේරණය වෙන විභවාන්තරය කීයද කියන එක හොයාගන්න පුළුවන්. එහෙනම් මම VS කියන එක උක්ත කරගන්නවා. VS සමානයි VP වැඩි කිරීම NS බෙදීම NP. එහෙනම් VS සමානයි VP ප්‍රාථමිකයේ හරහා විභවාන්තරයේ වෝල්ට් 230යි. ද්විතීකයේ පොටවල් ගාන 500යි. ප්‍රාථමිකයේ පොටවල් ගාන 5000යි. එතකොට මේක අපිට සුළු කරාම 500 5000යි කැපෙනවා වෝල්ට් 23ක් කියලා එනවා. මේක අවකර පරිණාමකයක් හින්දා මොකද වුනේ 230ක් ප්‍රාථමිකයට හම්බුණාට ද්විතීකයෙන් හම්බෙන්නේ වෝල්ට් 23ක විභවාන්තරය. ඒ වගේමයි 100%ක කාර්යක්ෂමතාවයක් තියෙනකොට අපිට මෙයාගේ ජවය P සමානයි VI කියන සමීකරණය පාවිච්චි කරලා තව සමීකරණයක් යොදා ගන්න පුළුවන්. ප්‍රාථමිකයේ ජවය සමාන වෙනවා කාර්යක්ෂමතාවය 100% හින්දා ද්විතීකයේ ජවයට සමාන වෙනවා. එහෙනම් VP IP සමානයි VS IS කියලා අපිට තව සමීකරණයක් ගන්න පුළුවන්. එහෙනම් අපිට පුළුවන් දැන් ද්විතීකයේ හරහා ධාරාව හොයාගන්න. එහෙනම් IS සමානයි අපි IS උක්ත කරගන්නවා VP IP බෙදීම VS. ওই සමීකරණය අපිට දැන් දාන්න පුළුවන්. එහෙනම් දැන් අපි දන්නවා VP කියන්නේ 230 වෝල්ට් IP අපි ගාන දීලා තියෙනවා ඇම්පියර් 5යි බෙදෙනවා VS ද්විතීකයේ වෝල්ටීයතාවය. ද්විතීකයේ වෝල්ටීයතාවය අපිට ආව වෝල්ට් 23යි කියලා. කලින් සුළු කිරීමෙන් අපිට ආව වෝල්ට් 23යි කියලා. දැන් මේක අපිට සුළු කරාම 23යි 230යි කපන්න පුළුවන් අපිට 10යි. එතකොට ඇම්පියර් 50ක ධාරාවක් අපිට ද්විතීකයේ හරහා ලබා ගන්න පුළුවන්.